කොහෙද මේ සුපර් ප්ලාන්ට් යන්නේ? සුපර් ප්ලාන්ට්ලට ලංකාවේ කොහෙත් එකයි. උද්‍යාන අලංකරණය කරන්න ගියාම යන්න නොයන තැනක් නැහැ. හැම තැනකටම යන්න වෙනවා. ඉතින් සුපර් ප්ලාන්ට් එකකට සැදී පැහැදී සිටිනවා. මේ යන්නේ ලස්සන කන්ද උඩරට ලස්සන කරන්න තවත් අලුත් වැඩකට. ඉතින් එන්න අපිත් එක්ක යමු කන්ද උඩරට රාජධානිය ලස්සන කරන සුපර් ප්ලාන්ට් ලගේ වැඩ ටික බලන්න. නුවර තියෙන දේශගුණික තත්ත්වය, ඒ වගේම කාලගුණ තත්ත්වය, ඒ වගේම මේ හිමිකරුවන්ට අවශ්‍ය වෙලා තිබ්බු ඒ අවශ්‍යතාවයන්ට අනුව ශාක තෝරා ගැනීමත් ටිකක් අභියෝගයට ලක් වුණා. මොකද මේ ගස් ඉඳන්න තියෙන්නේ බඳුන් වල නිසා. පොළොවින් දුවනම් අපිට මොකක් හරි කරගන්න තිබ්බා. හැබැයි බඳුනක ශාකයක් ඉඳනවා කියන්නේ පොළොවේ ශාකයක් ඉඳනවට වැඩිය වෙනස්ම වූ කලාවක්. මොකද ශාකයෙන් අවශ්‍ය උපරිම ප්‍රයෝජනය ලබා ගන්නත් ඕන. හැබැයි ශාකයට දෙන්න පුළුවන් වෙන්නේ අපිට සීමා සහිත ඉඩකඩක් පමණයි. ඉතින් මේ සඳහා අපි සුවිශේෂීව අවශ්‍ය වන ශාක කිහිපයක් උදාගනු ලැබුවා. මේ උද්‍යානයේ ටිකක් අපිට හම්බුණු වෙනස් වැඩක්. මේක නිවසක් වගේම විලාහයකටත් සෑහෙන්න ගැලපෙන ලස්සන මනරම් වටපිටාවක් තියෙන තැනක්. ඉතින් පළමුව අපි මේකේ කිරීමට සූදානම් වන්නේ මෙන්න මේ රූට් ටොප් එක. මෙන්න මේකට ගස් ටික දාලා මෙතනට අවශ්‍ය ලස්සන පෙනුම ලබා දෙන එක. ඉතින් ඔබට පේනවා ඇති මේ හාත්පස පෙනෙන ආකාරය. මේවට ඉතින් රූට් බෝල් ශාක දානවා කියන්නේ හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. මෙම හිමිකාරීත්වය සමග අපි සාකච්ඡා කරනකොට ඔහුට ඇත්තටම ඕන වෙලා තියෙන්නේ සෙවන සහිත මල් පිපෙන ලස්සන ශාක කීපයක් යොදාගෙන මේ ස්ථානය අලංකරණය කරගන්න. ඉතින් ඒකට අපි තෝරගත්ත සුවිශේෂී ශාක කීපයක්. මල් මුරුත, කොබෝලීල, ඇට්ටේරිය, ජැකරැන්ඩා, ඒ වගේම තවත් සුවිශේෂී ශාකයක් වන කොරකහත් අපි මෙහිදී යොදා ගනු ලැබුවා. මෙන්න මේ කියන පරිසරයේ විවිධත්වයේ රඳව ගන්න ඕන නිසා. ඉතින් මේ ඔබ දකින්නේ අවසාන වශයෙන් අපි එම නිවසට නැත්නම් විලායකට ඇතුළු වන ස්ථානයේ වම්පසට වෙන්න මෙන්න මේ කියන ලස්සන සුන්දර මලින් පිරෙන ඇට්ටේරියා ශාකයක් යොදාගත් එක. මේ ඇට්ටේරියා ශාකය අපි මෙම ස්ථානයට යොදා ගන්න විශේෂ කරුණු කිහිපයකුත් තිබ්බා. ඒකට මූලිකම හේතුව තමයි මේ ශාකයේ තිබ්බ රටාව සහ මේ නිවසේ ඉදිරිපිටට පුෂ්පයන්ගෙන් සමන්විත මල් පිපෙන ලස්සන ශාකයක් දාගන්න ඕනේ කියලා මේ නිවසේ හිමිකාරීත්වයට තිබ්බ ඌමනාව. ඉතින් අපි ඒකත් ලස්සනට පිළිවෙලට මෙන්න මෙහෙම තමයි ඉවර කරේ. ඉතින් අවසානයේදී සියල්ල ලස්සනට ඉවර කළා. අපි ඉතින් අපේ වැඩේ දැනට ඉවර කළා. යන්න පිටත් වුණා. ඉතින් ඔයත් හිතනවා ඇති ඔයාගේ නිවස, හෝටලය, ආපන ශාලාව මේ වගේ ලොකු ගස් දාලා ලස්සන සුන්දර උද්‍යානය අලංකරණය කරගන්න. ඉතින් තවත් බල ඉන්න එපා. කතා කරන්න අපිට සුපර් ප්ලාන්ට් ඔබ වෙනුවෙන් ඔබගේ සේවාව ලබා දීම සඳහා නිරන්තරයෙන් අපකප වී සිටිනවා. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න මේ කන්ද උඩරට රාජධානිය ලස්සන කරපු රූට් බෝල් කලාවේ මහගෙදර සුපර් ප්ලාන්ට්.